මම ඒවියේෂන් බිස්නස් එකක් පටන් ගත්තා. මේ බිස්නස් එක මොකක්ද කියන්න තමයි මේ වීඩියෝ එක අද අරමුණ වෙන්නේ. මම මේ බිස්නස් එක පටන් ගත්තෙත් ඔයාලම වෙනුවෙන්. මේ ලෝකේ බජට් එයාලයින් වලින් පළවෙනි 15 දෙනා අතර ඉන්න එයාලයින් එකක මම කොන්ට්‍රැක්ට් නැත්තම් ගිවිසුමකුත් අත්සන් කරා මේ ඔයාලට මගේ channel එක බලන 53000ට උදව් කරන්න. මේ වීඩියෝ එකේ අද අපි ගැන කතා කරමු. කොහොමද ඔයාලට එකතු වෙන්න පුළුවන් මගේ බිස්නස් එකත් එක්ක ඔයාලට උදව් කරගන්න වගේම මටත් උදව් කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම පටන් ගන්න. මම මේ YouTube channel එක පටන් ගත්තේ මෙච්චර දුර එන්න බලාගෙන නෙමෙයි. කවදාවත් මගේ හිතේ මේ කොනකවත් තිබ්බේ නෑ මම ඒවියේෂන් බිස්නස් එකක් පටන් ගන්න ඕන කියන දේ. හැබැයි මේ අවුරුදු 4 හෝ 5 ඇතුළත මගෙන් ඔයාලා ප්‍රශ්න 3ක් අහලා තිබ්බා. ඉතින් මේ ප්‍රශ්න 3ට උත්තර හොයන්න ගිය මම තමා මේ අද ආයතනයක හිමිකාරයෙක් හැටියට ඔයාලා ඉස්සරහා කතා කරන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ තමයි අයියේ නැත්නම් මල්ලි අපි හරියට ගුවන් යානා ගැන ඉගෙන ගන්න පාසලක් හොයාගන්නේ කොහොමද කියලා. හුඟ දෙනෙක් එයාක්‍රාෆ්ට් ඉංජිනේරින් ගැන අහනවා. ඒරෝස්පේස් ඉංජිනේරින් ගැන අහනවා. ඒ වගේම මේ MBA වගේ දේවල් ගැන අහන්නත් මේ හුඟක් කට්ටිය මගෙන් ඇහුවා. මොකද මම හිතුවේ නෑ මේ channel එක educational channel එකක් ලොකු එජුකේෂන් channel එකක් වෙයි කියලා. මම පටන් ගත්තේ හෙන්න පොඩියට මොකද ළමයි කිහිප දෙනෙක් මගෙන් ප්‍රශ්න වගේක් අහලා තිබ්බා. ඒ ප්‍රශ්න වලට උත්තර හදන්න තමයි මම මේ channel එක පටන් ගත්තේ. හිතුවේවත් නැති විදිහට අවුරුදු මේ 4 ඉවර වෙගෙන එනවා දැන්. මේ කාලය ඇතුළත මගේ channel එක 53000කට subscribers ලාගෙන් පිරීලා තියෙනවා. ඉතින් ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. කොහොමද අපි මේ පාසලක් හොයාගන්නේ කියන දේ. දෙවැනි ප්‍රශ්නය තමයි ඔයාලා මට දීපු අපි ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? පිටරට යන්නේ කොහොමද කියන දේ. තුන්වෙනි එක තමයි අයියේ මට ඇත්තටම සල්ලි නෑ කෝස් එකක්වත් කරන්න. මං කොහොමද සල්ලි හොයාගන්නේ? බැංක් ලෝන් දාන්න පුළුවන්ද? ස්කෝලර්ෂිප් තියනවද? අන්න ඒ ගැන අහපු ප්‍රශ්නේ. මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහිල්ලා මම ලේසි හෙන කම්මැලි විදිහක් තමයි මම පටන් ගත්තේ මේකට උත්තරේ හොයන්න. පළවෙනි එකට තමයි ළමයි කීප දෙනෙක්ට ලංකාවේ ඉන්න ස්ටුඩන්ට් ඒජන්ට්ලාව හොයලා දීලා ලිස්ට් එකක් හදලා දුන්නා. මෙයාලට ගිහිල්ලා මෙයාලගෙන් අහන්න ඔයාලා කොහොමද ගුවන් යානා පාසලකට යන්නේ කියලා. ඉතින් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් හැටියට මම යුරෝපයේ ඉන්න recruitment consultantsලා ඒ කියන්නේ නැත්තම් මේ ජොබ් වලට ගන්න ඒජන්සි තියෙනවා. එයාලට කිව්වා මේ සාමාන්‍ය රස්සාවලට නෙමෙයි ඒවියේෂන් ජොබ් වලට ගන්න ඒජන්සි. එයාලට කිව්වා ලංකාවේ ජොබ් නැති බහුතරයක් ඉන්නවා. මෙයාලා හොඳ ටැලන්ට් එකක් තියෙන කට්ටිය ඔයාලට ඕන නම් මෙයාලව ගන්න මම ඔයාලට කට්ටිය එකතු කරලා දෙන්නම් කියන දේ. තුන්වෙනි ප්‍රශ්නේ තමයි මට තිබ්බ කොහොමද මේ අධ්‍යාපනය වෙනුවෙන් සල්ලි හොයන්නේ කියන ප්‍රශ්නේ. ඒකට ඉතින් මම channel එක අවුරුදු 2-3 යද්දි මම හිතුවා කවදා හරි YouTube එකෙන් මට සල්ලි ආවොත් මම ඒකෙන් 10%ක් පොඩි ඒ කියන්නේ savings ඉතුරු කිරීමේ ගිණුමකට හරි නැත්නම් GoFundMe එකට හරි දානවා කියන දේ. මේ විදිහට තමයි මගේ මේ ලොකුම ප්‍රශ්න තුන මට YouTube එකෙන් ඔයාලම අඳුන්වලා දුන්නේ. ඒවල රිසල්ට්ස් මොනවාද? පළවෙනි එක තමයි මම ඒජන්ට්ස්ලාට දීපු අර ලිස්ට් එකක් හදලා ඒජන්ට්ස්ලා ළමයිට දුන්නානේ. ළමයි කීව දෙනෙක් ආවා මේ එක ඒජන්ට් කෙනෙක් එයාට එයාක්‍රාෆ්ට් ඉංජිනේරින් කරන්න ඕන කියද්දී ආව එරොනොටිකල් ඉංජිනේරින් ඩිග්‍රී එකට මේවා කරා කියලා. තව කට්ටියක් කිව්වා මට එයාලා රෙකමෙන්ඩ් කරපු පාසල මේ ඔයාගේ වීඩියෝ වල කරන part 147 වලට අයිති පාසලක් නෙමෙයි. නැත්තම් ඒ පාසල part 147 එකට අයිති හැබැයි ඒ රටේ. හැබැයි ඒ රටේ මට ජීවත් වෙන්න බෑ කියන වගේ ප්‍රශ්න ආවා. ඉතින් මම එතනදී තමයි මම තීරණය කරේ හරි.
දැන් මෙයාලට උදව් කරන්න මට හොඳට ඒවියේෂන් ලෙජිස්ලේෂන් එක නැත්තම් මේ පාසල් වලට මේ පාර්ට් 147 කියන ඇප්‍රූවල් එක හම්බ වෙන්නේ කොහොමද? ලයිසන් එක ගන්නෙ කොහොමද? එතකොට මේ ලයිසන් අරගෙන එක්ස්පීරියන්ස් ගන්න ඕන. ඒ රෙගියුලේෂන් එක මට හොඳටම පුළුවන්. මොකද මම ගාක් වීඩියෝ වලට වුණත් ඒක බලා ගන්නවා, ඒක කියවන. ඉතින් අද වෙනකුණු මට ඒ ගැන හොඳ දැනුමක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින් මේකෙන් පස්සේ මං හිතුවා හරි. දැන් මම YouTube එකෙන් කරන්නේ ගුවන් යාන නඩත්තු කිරීම ඉංජිනේරුවෙක් වෙන්නේ කොහොමද? නැත්නම් HND එකක් කරලා ඩිග්‍රියක් කරන්නේ කොහොමද? ඒවියේෂන් පැත්තෙන් software engineersලා වෙන්නේ කොහොමද? ඔය වගේ වීඩියෝනේ මං කරන්නේ. ඉතින් මම හිතුවා මම ස්ටුඩන්ට් ඒජන්සි එකක ඒ කියන්නේ ස්ටුඩන්ට් ඒජන්ට් සර්ටිෆිකේට් එක ගත්තොත් මට පුළුවන් මේ ළමයිට හරි ආයතන හොයලා උදව් කරන්න. ඉතින් එතකොට මම කරපු පළවෙනි දේ තමයි බ්‍රිටිෂ් කවුන්සිල් එකට එංගලන්තේ තියෙන බ්‍රිටිෂ් කවුන්සිල් එක කෝල් එකක් දාලා ඇහුවා මට මෙහෙම ස්ටුඩන්ට් ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ මම මොනවාද කරන්න ඕනේ කියලා. ඉතින් එයාලා ඊට පස්සේ මට ඒකට අවශ්‍ය කෝස් එක එවලා ඒ පාඨමාලාව මම කරලා මට සහතිකයක් තියෙනවා ස්ටුඩන්ට් ඒජන්ට් කෙනෙක් හැටියට දැන් මට උදව් කරන්න පුළුවන් කියන දේ. ඉතින් මේ සහතිකේ අරගෙන දැන් මම සර්ටිෆයිඩ් ස්ටුඩන්ට් ඒජන්ට් කෙනෙක්. මට පුළුවන් ළමයිට උදව් කරන්න හරි විශ්වවිද්‍යාලය හොයන්න. මොකද අපි හරියට ගුවන් යානා ශාස්ත්‍රය ගත්තොත් ඒක හුඟක් රෙගියුලේටඩ්. ඒ කියන්නේ අනිත් යුනිවර්සිටි ගිහිල්ලා කරන ඩිග්‍රී වගේ නෙමේ ගුවන් යානා ශාස්ත්‍රයේ ඔක්කොම වැඩ වෙන්නේ මේ ඒ අදාළ ඒ රටට අදාළ සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකකින්. අපි එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලින් ගත්තොත්, පයිලටින් ගත්තොත්, ඒ වගේම අපි එයාර්ක්‍රාෆ්ට් ඉන්ජිනියරින් ගත්තොත්, කැබින් ක්‍රූ වගේ දේවල් මේ ඔක්කොම මේ සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකෙන් තමයි රෙගියුලේෂන්ස් හදන්නේ. ඉතින් සාමාන්‍ය ස්ටුඩන්ට් ඒජන්ට් කෙනෙක්ට කොච්චර දැනුමක් අවබෝධයක් තිබුණත් මේ ඩිග්‍රී යුනිවර්සිටි ගිහිල්ලා කරන දේවල් ගැන එයාර්ක්‍රාෆ්ට් එතකොට ඒවියේෂන් සම්බන්ධ හුඟක් දේවල් වලට ඒ අදාළ තැනින් ගිය නැත්නම් අදාළ සිවිල් ඒවියේෂන් එකට අනුකූල පාසලකින් ගිය නැත්නම් ඔයාලට දුර පාරකින් යන්න වෙනවා. ඉතින් ඒකින්ද තමයි මම මේ දේ පටන් ගත්තේ. මොකද මට ඇත්තටම කිව්වොත් YouTube එකෙන් මහා ලොකු සල්ලියක් එන්නේ නැහැ. ඒ වුණාට මට පුළුවන් නම් මෙහෙම ළමයට උදව් කරලා ඒ යුනිවර්සිටි එකකින් මට හම්බෙන කමිෂන් එකකින් මගේ වැඩ ටික කරගන්න ගමන් මගේ යටතේ උදව්වට මාත් එක්කම ඉන්න මගේ ටීම් එකටත් සාමාන්‍ය දැනට හුඟක් වොලන්ටියරින් කරන්නේ එයාලටත් කීයක් හරි හම්බෙනවා නම් මේක මගේ ෆුල් ටයිම් දෙයක් කරගන්න පුළුවන් කියලා හිතුනේ ඕකෙන් පස්සේ. එතකොට ඒ සහතිකෙත් ගත්තා. දැන් මට පුළුවන් එංගලන්තේ ඒ වගේම ලැට්වියාව ඒ වගේම මැලේසියාව මෝල්ටාව වගේ රටවල් වල යුනිවර්සිටි නැත්තම් ඉන්ස්ටිටියුෂන් කිහිපයකට ළමයිට යන්න උදව් කරන්න. ඉතින් ඔය තමයි ඔය පළවෙනි ප්‍රශ්නේ මම සෝල්ව් කරපු හැටි. නැත්තම් විසඳුව හැටි. දෙවෙනි ප්‍රශ්නේ යන්න ඉස්සෙල්ලා දෙවෙනි ප්‍රශ්නේ තමයි මම රස්සාවක් හොයාගන්නේ කොහොමද කියලා. මම තුන්වෙනි එකටම යන්නම්. තුන්වෙනි එක තමයි මේ ළමයෙක් මගෙන් ඇහුවා මට ඇත්තටම හුඟක් ලොකු සල්ලි කන්දරාවක් නැහැ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න. කියන්නේ අපේ දෙමව්පියන්ට එච්චර දෙයක් කරගන්න බෑ කියලා. මේ ළමයා කියපු දා ඉඳලා එදා මම පොඩි කාලේ ඉඳලා හරි ආසයි තව එක්කෙනෙක්ට උදව් කරලා ඒ මනුස්සයාගෙන් එන හිනාව මට ලොකු දෙයක්. මට එක කාටත් කියව යන්න ඕනේ නැහැ. උනාට මට එයාට ඒක ලොකු සතුටක් කියන දේ දැනෙච්චා මට ඒකට මාර සතුටුයි මට ඒක දකිද්දි. අර මගේ හිත ඇතුලේ තියෙනවා මට පුළුවන් හැටියට මෙයාට උදව් කරන්න කියන දේ. ඒ වගේම මගේ ආසම දේ තව දෙයක් තමයි ඒවියේෂන් ගුවන් යාන. පොඩි කාලේ ඉඳන් ගුවන් යාන වලට ආදයි පොඩි කාලේ ඉඳලා තව එක්කෙනෙක්ට උදව් කරන්න තියෙනවා නම් ඒකටත් මම කැමති එක්කෙනෙක්. ඒ ලොකු අම්මා එහෙම කිව්වා මගේ පොඩි කාලේ මට අම්මලා තාත්තලා ගෙනත් දෙන්න සෙල්ලම් බඩු එහෙම මම ගමේ හිටපු කට්ටියටත් දීලා දානවලු එයාලා ඒක සතුටෙන් අරගෙන යනවා කියලා. ඉතින් මට මේකෙන් තේරුණේ මම පොඩි කාලේ ඉඳලා මේ දේ කරනවා කියන දේ මට මතක නෑ එහෙම. ඒ වුණාට මම පොඩි කාලේ ඉඳලා තියෙන දෙයක් නැති එක්කෙනෙක්ට දීලා ඒ මනුස්සයාගේ සතුට බාන් තියනවා නම් එහෙම කැමති එක්කෙනෙක් කියන එක මම දැන් දන්නවා. මොකද මම හුඟක් අද වෙනකන් කරලා තියෙන දේවල් වලින්.
මම මේ කියන්නේ මම මේ ලෝකෙ ඉන්න හොඳම මිනිස්සයා නෙමෙයි. ඒ වුණාට මට යම් දෙයක් කාට හරි කරන්න පුළුවන්. ඒ දේ මම කරනවා. මට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. ඉතින් ඒකෙන් තමයි මේ Wings of Opportunity Fund කියන එක නිර්මාණය වෙන්නේ. ඉතින් Wings of Opportunity කියන්නේ මේ වගේ මම දැන් මේ අඳන් ඉන්න ටී-ෂර්ට්, ලෑන්ඩ් වගේම මගේ කොළ නැති ටී-ෂර්ට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මම විකුණලා ඒ වලින් 10% දානවා මගේ Wings of Opportunity Fund කියලා ඒකට. ඒක GoFundMe එකක්. මම දැන් ළඟදීම ඔයාලට වීඩියෝ එකක් ගේනවා ඔන්ලයින් ඒකට සල්ලි දාන ගමන් වීඩියෝ එකක් ගේන. එතකොට ඔයාලට පේනවා ඒ සල්ලි ඇත්තටම එහාට යන්නේ කියලා. ඒ වගේම YouTube එකෙන් එන හැම මාසයකටම එන ගාණක් තියෙනවා නම් ඒකෙන් 10%කුත් දානවා. ඒකත් මම පෙන්නනවා මෙච්චරයි මට හම්බුනේ. මම මේකෙන් 10%ක් දානවා කියලා ඒ වීඩියෝ එකෙන් මම කරන්න ඉන්නේ. ඉතින් ඔයාලට ටී-ෂර්ට් එකක් අරගන්න ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් ඒකට ගිහිල්ලා රුපියල් 100ක් දැම්මත් කමක් නැහැ. ඔයාලා පිටරටක ඉන්නවා නම් පවුමක් දැම්මත් කමක් නැහැ. මොකද මට ඕනේ අවුරුදු 5කින් එක ළමයෙක්ව තෝරලා ඒ ළමයාගේ මුළු අධ්‍යාපනයේටම උදව් කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ හීනය. හැබැයි මේක අවුරුදු 5න් 5ට කරන්න නෙමෙයි මගේ ඇත්තටම හීනය. මේක මට ඕනේ හැම අවුරුද්දෙම එක අවුරුද්දක් පාසා මට මේ දේ කරන්න පුළුවන් නම් මේක තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය මේ කම්පැනි එකේ. ඉතින් මම කම්පැනි නම ගාම කිව්වෙත් නෑ. මම කම්පැනි නම අන්තිමට කියන්න. මොකද මට ඒ කම්පැනිය ආපු කතාව ඔයාලට මුලින්ම කියලා ඉන්න ඕනේ. ඉතින් The Aero Technician Wings of Opportunity Fund එකට වැටෙන තව තැනක් තමයි සල්ලි මේකට මගේ මේ යුනිවර්සිටි වලින් ඒ වගේම මම තුන්වෙනියට ප්‍රශ්නේ මම විසඳපු හැටි අන්න ඒ කාරණා වෙනුයි මේ යුනිවර්සිටි වල ළමයි දාලයි මට හම්බෙන කමිෂන් එකක් තියෙනවනේ. ඒකෙනුත් 2% මේ The Aero Technician Wings of Opportunity Fund එකට මම දාන්න ඉන්නවා. ඒ වගේම තමයි මම University of Brighton එකේ ස්ටුඩන්ට් මෙන්ටර් කෙනෙක්. ඒ කියන්නේ ළමයිට උදව් කරනවා ඕනම ළමයි ලංකාවේ විතරක් නෙවෙයි පිටරට ළමයිට උනත් උදව් කරනවා. ඒ ළමයා ඒ යුනිවර්සිටි එකට ආපුවාම ඒ ළමයා කොහොමද එයාගේ ජීවිතේ ජය ගන්න නැත්නම් එයාගේ ගෝල් එකට යන්නේ ගෝල් එක හදලා දෙන්න මම වැඩ කරනවා දැනට ළමයි 3 දෙනෙක් එක්ක. ඉතින් ඒ වැඩත් යනවා. හරි. දැන් ඒ තමයි දෙවනි ප්‍රශ්නේ මම විසඳපු හැටි. දැන් තමයි හොඳම දේ. තුන්වෙනි එක. මම කිව්වනේ මම රික්‍රූට්මන්ට් ඒජන්ට්ස්ලාට කතා කරා කියලා. මේ රික්‍රූට්මන්ට් ඒජන්ට්ස්ලාට අරපු ඊමේල් එක තමයි මේ. ඉතින් අද වෙනකන් කවුරුත් මට කතා කරලා නැහැ. ඉතින් මෙතනදි තමයි මට අවශ්‍ය වුණේ දැන් මම ස්ටුඩන්ට් ඒජන්ට් කෙනෙක්. මම අර ළමයිට උදව් සල්ලි වලින් උදව් කරන විදියකට හොයාගත්තා. දැන් මම කොහොමද කරන්නේ? මට ජොබ් අරන් දෙන්න පුළුවන්ද? මට මේකට එක්ස්පීරියන්ස් තියෙනවා. මම හුඟා මගේ පළවෙනි රස්සාවේදී මම ලංකාවේ මගේ යාළුවෝ කිහිප දෙනෙක්ට උදව් කරා ඒ රටට ඇවිල්ලා රස්සාව කරන්න. ඉතින් මට ඒ එක්ස්පීරියන්ස් එක තිබ්බා. ඉතින් මේ කාලේ තමයි මගේ ජීවිතේ පොඩ්ඩක් වෙනස් වුණේ. මගේ ජීවිතේ වෙනස් වුණා කියන්නේ මට එකපාර මට නිවුස් channel එකකින් කතා කරලා කිව්වා මෙහෙම විස්තරයක් වෙලා තියෙනවා ගුවන් යානයකට ඔයා ඩච් රෝල් ගැන හොඳ වැඩසටහනක් කරලා තියෙනවා ඔයාට පුළුවන් ද අපේ නාලිකාවට වෙලා කතා කරන්න කියලා. ඉතින් එතනදී Newsmax ඇමරිකාවේ නිවුස් channel එක මට කතා කරා එයාලගේ ලයිව් ටෙලිවිෂන් ඇවිල්ලා අපිට මේ දේ ගැන කියන්න කියලා. ඉතින් එතනදී මම ඒක කතා කරා. ඒක කතා කරන ගමන් මට මං ජීවිතේට හිතුවේ නෑ නිව්යෝක් පෝස්ට් ඒක දැකලා මගේ ඒ කතාව වගේම මගේ කරපු වැඩසටහන දාලා එයාලා ආටිකල් එකක් හදලා තිබ්බා මෙහෙම ඒරෝනොටිකල් එන්ජිනියර් කෙනෙක් මේ ඩච් රෝල් ගැන කියා දෙනවා කියලා. ඒකම ඇරිසෝනා සෙන්ට්‍රල් කියලා පබ්ලිකේෂන් එක. මෙයාලත් මගේ ඒ දේ එයාලගේ පත්තරේ නිකුත් කරා. ඒ එක්කම තමයි මට රොයල් එලෙක්ට්‍රිකල් සොසයිටි එකෙන් හම්බුනේ Aerotube 2023 කියන සම්මානය. ඒ කියන්නේ මොකක් හරි අලුත් දෙයක් ගැන ටොපික් එකක් ඔයාලා වීඩියෝ ප්‍රසන්ටේෂන් එකක් කරලා ඒක රොයල් එලෙක්ට්‍රිකල් සොසයිටි එකට අරපුවාම එයාලා බලලා ඒකට හොඳ නම් හොඳම සම්මානය හම්බෙනවා. ඉතින් ඒකට හොඳම සම්මානය 2023 වර්ෂයේ හම්බුනේ මට. ඉතින් ඒකත් එක්ක මගේ YouTube channel එක පොඩ නැගගෙන එන්න ගත්තා. වැඩි වේගන එන්න ගත්තා. ඉතින්
ඒ එක්කම තමා මට දැන් මගේ අන්තිම දේ මට කරගන්න හරියම අමාරු දේ මම හුඟක් කම්පැනි වලට ඊමේල් කරා කිසිම තැනකින් මට උත්තරයක් හම්බුන්නේ නැහැ. එක දවසක් මට හම්බෙච්ච chance එකකින් මම එක ආයතනයක මැනේජින් ඩිරෙක්ටර්ට කතා කරා. එයා ඊට පස්සේ මට වැඩි කාලයක් දුන්නේ නැහැ. විනාඩි 10ක් 15ක් දුන්නා මට පොඩි පිච් එකක් කරන්න. ඉතින් මම මේ එකම පිච් එක තමයි කරේ. ඔයාලට මේ කරනවා වගේම මගේ ඔළුවේ තියෙන දේ තමයි මම එළියට දැම්මේ. ඉතින් මට කියන්න සතුටුයි අද වෙද්දි මම මේ ළඟදී ගිය සතිය ඔයාලා දකින්න ඇති මගේ සමාජ මාධ්‍ය වලින් මම ලෝකේ පළවෙනි 15 දෙනා අතර ඉන්න එයාලයින්නක් එක්ක බජට් එයාලයින්නක් එක්ක මම ගිවිසුමක් අත්සන් කරා අපේ ලංකාවේ ගුවන් යාන නඩත්තු කිරීමේ ඉංජිනේරු ගුවන් යාන නඩත්තු කිරීමේ ඉන්න ටෙක්නීෂියන්ලා ඒ වගේම මගේ මේ ලංකාවේ මේ වීඩියෝ channel බලන ළමයිටත් පුළුවන් නම් ජොබ් අරන් දෙන්න. ගිවිසුමට අනුව එයාලා කිව්වා එක්ස්පීරියන්ස් ඕනේ කියලා. ඒ වුණාට මම හුඟක් එයාලත් එක්ක දැනට උන සාකච්ඡා කරන ගම ඉන්නේ ලංකාවේ ළමයිට පුළුවන් ද අපිට මේකට කීප දෙනෙක් එකතු කරගන්න කියලා. ඒ විස්තර ඉස්සරහට මම අනිවාර්යෙන් ඔයාලට දාන්නම් මේක ගැන වෙනම වීඩියෝ එකක් කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් දැනටමත් ඔයාලා හිතනවා නම් ඔයාලා ගුවන් යාන නඩත්තු කිරීමේ ඉංජිනේරුවෙක් නම් ලයිසන් එක තියෙනවා නම් පාර්ට් 66 ලංකාවේ හෝ යාසා මේ යට තියෙන ඊමේල් එකට ඊමේල් එකක් එවන්න ඔයාලගේ CV එක අපි ඔයාලට කතා කරන්න තමගේ ටීම් එකේ කවුරු හරි ඔයාලත් එක්ක කතා කරයි. අපේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒකෙන් පස්සේ අපි ඒ ආයතනයට ඔයාලගේ CV දෙනවා ඉන්ටර්විව් රෙකෝඩින් එකත් එක්ක. එතනින් එයාලා සිලෙක්ට් කරගන්නවා එයාලට අවශ්‍ය කට්ටිය. ඉතින් මට මගේ ලංකාවට දෙයක් කරන්න පුළුවන් නම් මොකද මට තියෙන ලොකුම දෙයක් තමයි YouTube කෙනෙක් හැටියට මට YouTube වීඩියෝ කර කර මට හම්බෙන සුළු ගානම අරගෙන නෙමෙයි මට ඊට වඩා යමක් කරන්න ඕනේ. මට මගේ රටට දෙයක් දෙන්න ඕනේ. මම මගේ රටේ හැදිලා මම පිට රටකට ඇවිල්ලා පිට රට රස්සාවක් කරනවා. මම කවදා හරි මැරිලායි. එතකොට මගේ නම කොහොමද මිනිස්සු අතර තියෙන්නේ? මෙයා කාට හරි උදව් කරපු එක්කෙනෙක්ද? අන්න ඒ වගේ මට කවදා හරි මන් නැති කාලයකදී මං ගැන කතා කරද්දී මට ඇහෙන්න ඕන දේ තමයි එයා මිනිස්සුන්ට උදව් කරපු එක්කෙනෙක් කියන දේ. යන්නේ ඒ ඔය දේ තමයි මගේ ඔළුවේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ ගෙනාවේ ඔයාලට අඳුන්නලා දෙන්න. මම දැනට හුඟක් ගුවන් යාන නඩත්තු කිරීමේ පාසල් එක්ක වැඩ කරනවා. ඔයාලා ළඟදී මේ ලැට්වියා වීඩියෝ එක බලන්න ඇති. ඒ වගේම මගේ ඉස්සරහට එන වීඩියෝ එකක් තියෙනවා මම ගුවන් යාන පයිලට්ලා වෙන්න යුරෝපේ තියෙන පාසලකට එක්ක ඇග්‍රීමන්ට් එකක් ගියුවා. ඒක වීඩියෝ එකත් ඔයාලට ඉස්සරහට එයි. ඒ වගේම මම ලෝකෙම තියෙන හොඳම ගුවන් සේවයක් එක්ක අස්සම් කරලා තියෙනවා. ඒ වගේම තව ගුවන් සේවයක් මං එක්ක වැඩ කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඉතින් ඉස්සරහට ගොඩාක් ලංකාවේ අයට opportunity අරගෙන මම එන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. මේ දේවලුත් එක්ක අර wings of opportunity කියන ෆන්ඩ් එක වැඩි වැඩියෙන් දියුණු වෙලා ඒ ළමයින්ට ලංකාවේ ළමයිට උදව් කරනවා. ලංකාවේ ළමයිට උදව් කරලා තැනකට ගේනවා. එයාලට රස්සාවක් ගන්න ඕන තැනකට. එතකොට එයාලට පුළුවන් එයාලගේ පවුලත් බලා ගන්න. ඉතින් මේක තමයි මගේ බිස්නස් මොඩල් එක හංගන්න කිසිම දෙයක් නැහැ. මේක තමයි වෙන්නේ. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ටීම් එක. මගේ පිටිපස්ස ඉන්න ටීම් එක. හුඟක් මගේ ලංකාවේ ඔපරේෂන්ස් වැඩ කටයුතු කරන කෙනෙක් ඉන්නවා. එයා අද වෙනකන් සත 5ක්වත් ගන්න නැතුව තමයි ඔය වැඩ කරන්න මේ පෞගිය මාස 6 තිස්සෙම. ඒ වගේම තව මාත් එක්ක වොලන්ටියර් කරන යුනිවර්සිටි යන ළමෙක් ඉන්නවා. එයාත් අද වෙනකන් වැඩ කරන්නේ නිකන්. මොකද එයාලගෙත් බලාපොරොත්තුවක් තියෙනවා, මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා. කවදා හරි මේ බිස්නස් එක ලොකු තැනකට එයි කියලා. ඒ ලොකු තැනකට ආපු දවසකට එයාලා දන්නවා එයාලවත් මම බලා ගන්නවා කියලා. මේ වීඩියෝ එකෙන් මට බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න පළවෙනි අඩිතාලම දානවා වගේම මට ගේන්න ඕන උනේ මේක මම ඇත්තකටම හොඳ හිතින් කරන දෙයක්. මටත් මේ YouTube කියන දේ එතකොට ඔයාලට උදව් කරන දේ ෆුල් ටයිම් කරන්න පුළුවන්. ඒක මාත් ලබන ලොකු ජයග්‍රහණයක්. මම දැනට වෘත්තියෙන් ගුවන් යාන ඉංජිනේරුවෙක් හැටියට වැඩ කරනවා.
ඒ වැඩ කරන ගමන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ YouTube එක කරනවා, ඒකම මේ බිස්නස් එක කරනවා, ඒත් එක්කම මම ඉගෙනත් ගන්නවා. ඉතින් මේ ඔක්කොම කරන ගමන් තමයි මම මේ දේ කරන්නේ. ඉතින් මටත් ආසයි එක දෙයකට ફોකස් කරලා මං ආස දේවල් දෙක. ඒවියේෂන් සහ අනිත් එක්කෙනෙකුට උදව් කරන එක. මේක තමයි මේ බිස්නස් මොඩල් එක. මේකෙන් පුළුවන් නම් මට ෆුල් ටයිම් කරන්න ඒක තමයි මගේ හිණ. මට ලොකු සබ්ස්ක්‍රයිබර්ස්ලා ගාණක් නැහැ. මට අර ඇඟිල්ල තරමට ඉදිබෙන්න කියන්නේ ඊට වඩා ඉදිමෙන්න යන්නෙත් නැහැ. ඒ වුණාට මම දන්න මිනිස්සු එකතු කරගෙන මම මගේ සමාජයට මගේ රටට දෙයක් දෙන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කම්පැනි නම තමයි Aero Launch Private Limited. මේක දැනට UK registered company එකක්. විස්තර ඕනනම් මේ යට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඊමේල් එක. ඊමේල් එකක් දාලා මගෙන් විස්තර දැනගන්න පුළුවන්. මම අපේ දැනට ඉන්නවා ග්ලෝබල් කොලෙජ් අපිත් එක්ක වැඩ කරනවා, බ්‍රයිටන් යුනිවර්සිටි එක වැඩ කරනවා එංගලන්තේ. ඒ වගේම යුරෝපියන් පයිලට්ස් ඇකඩමියේ වැඩ කරනවා පයිලට්ස්ලා ට්‍රේන් කරන්න. එයාලගේ 0 to airline piloting program එකක් තියෙනවා. ඒ එක්කම අපිට TSI එක්ක අපි වැඩ කරනවා. ඉතින් ලංකාවේ සමාගමක් ඉන්නවනම් අපිත් එක්ක වැඩ කරන්න කැමති අනිවාර්යෙන් අපිට ඊමේල් එකක් දාන්න. අනිවාර්යෙන් එකතු වෙලා ළමයින්ට හරි මාර්ගයක් හදා දෙන්න පුළුවන් නම් ඒ දෙයට මම අනිවාර්යෙන් සහභාගී වෙනවා. ඉතින් බොහොම ස්තුතියි. මම තව වීඩියෝ එකක ලවසා තියෙන්නම්. එතකන් keep fixing.